ජපානයේ ශිබා ප්‍රාන්තයේ පිහිටා තිබෙන ලංකාජී විහාරස්ථානයේ මෙවර නොවැම්බර් මාස 2025 26 වන බදාදා රුවන් රත්නායක මහත්මයා තම දෙමව්පියන් වෙනුවෙන් දානය දුන්නා. මේ හැම මාසකම 13 වන දින දානය දෙනවා. මියගිය දෙමව්පියන් වෙනුවෙන්. මේ දවස් විශේෂයි. ඊට හේතුව පොළොන්නරුවේ සෝමාවතී මහා විහාරයේ විහාරාධිපති මහානායක හිමියන් මහත්තයෙක් වැඩියා. ඒ වගේම ආසියාවේ සංඝනායක පැල්පොළේ පක්ෂි ස්වාමීන් වහන්සේ වැඩියා. සීලවත්තී විහාරයේ අධිපති ස්වාමීන් වහන්සේ වැඩියා. ඒ වගේම පොළොන්නරුවේ පරාක්‍රම විහාරයේ ස්වාමීන් වහන්සේ වැඩියා. ඒ වගේම ජපානයේ මිතෝවල විහාරස්ථානයේ අධිපති සීවලිය ස්වාමීන් වහන්සේත් වැඩියා. ඒ වගේම සෞරපන්සලේ වැඩ බලන විහාරාධිපති වහන්සේ වැඩියා. මේ වගේ විශාල පිරිසක් ඒ වගේම ලාංකිකයොත් සහභාගී වුණා. ඇත්තටම මේ මිනිස්සයා තම දෙමව්පියන් වෙනුවෙන් කරන කර්තව්‍ය හරියාගනයි. ඒ වගේම ඉවරකි ප්‍රාන්තයේ සුකබවල රුවන් මහත්මයාත් මේ දානෙට සහභාගී වුණා. අපි බලමු කොහොමද මේ කටයුත්ත කෙරුණේ කියන එක. උස්සන්නයි.
පින් අනුමෝදන් කිරීම පිණිස ඒ වගේම විශේෂයෙන්ම අපේ පාමුණේ සුමංගල නායක හාමුදුරන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ විශේෂයෙන් මේ පාමුණේ ගුණානන්ද නායක හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තාමත් වටිනා අරමුණු රාශියක් පෙරදැරිව අද දවසේදී මේ පින්කම සිදු කරන්නේ මේ දෙපිරිසම. ඉතින් මේ වගේ ශාසනික සම්බන්ධතාවය ඥාතිත්වයක් අනුවත් ඒ වගේම Taman විසින් මේ විහාරස්ථානයේ මූලික කරගෙන මාසිකව සිද්ධ කරන මේ දානමය පින්කම් වල සම්බන්ධතාවයෙන් අපි හැමෝම රැස් කරගන්න මේ කුසල සම්පත් විශේෂයෙන්ම මේ ස්වල්ප මොහොතකට පෙර මේ සැගිරගෙන ආව ප්‍රණීත දාන වස්තුවේ අග්‍ර භාගයේ ලෝතර ශාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ සම්බුදු ගුණයට පූජා කළා. ඒ වගේම දැන් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහන් කළ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා කරුණාකාරණා මූලික කොටගෙන සූදානම් කරගත්ත මේ දාන වස්තුව අපි ශාසන ඥාතිත්වයන් තිබුණත් මේ දානශාලාවේ ඉන්න හාමුදුරන් වහන්සේලා පිළිබඳව අපේ පෞද්ගලික සමගතා තිබුණත් අපි මේ වෙලාවේ කැමති වෙනවා උන්වහන්සේලා කාය සාක්ෂි වශයෙන් තබාගෙන උන්වහන්සේලාට අනුග්‍රහ පිණිස පෞද්ගලික පිරිනමන දානයකට වඩා උන්වහන්සේලා කාය සාක්ෂි වශයෙන් තබාගෙන මේ සම්බුද්ධ ශාසනයේ අතීතයේ වැඩ සිටින එක්ලේශී ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් ගැවසීගත් මේ සම්බුද්ධ ශාසනයටම මේ දානේ පූජා කරන්නට. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයේ දානයේ වෙනුවෙන් තියෙන කාරණා ඊටම හොඳින් අවබෝධ කරගත්ත නිසා නිවනට හේතු වෙනවයි කියලා සසර සැනසීමට හේතු වෙනවයි කියලා මරණින් මතු යහපත් භවයන්ටපත් වීමට හේතු වෙනවයි කියලා ඒ වගේම මේ දානීය කාරණා රාශියකින් සමන්විත හේයි මේ පින්කම ඊටම සස්කර සලකාගෙන දන් පූජා කරනවා. ඒ අරමුණෙන් අද දවසේදී මේ දානය අපි පූජා කරන නිසා මේ පින්වතුන් මේ සූදානම් කරගත් දාන වස්තු සම්බුද්ධ ශාසනයේ විශේෂයි සංඝ සතු කොට පූජා කරනවා. පූජා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට වාක්‍යය කියලා දානිය පූජා කරමු.